වයසට ගියේ එවුන් අපි ගරු කරන්නේ නැහැ කියලා මට මතකයි මේ එක්තරා නිලියක්. නැකිටලා කිව්වා නාකිය වුණ නිසා තමයි මේ රටේ ප්‍රශ්නේ කියලා. ඔය සුන්බුන් කියන කතා කියන අයට මම දන්නේ කවුද ඒවා කියන්නේ කියලා. මේ රට ආරාධිත නොකරන්න. මේ රටේ පුරවැසියාගේ අයිතිය සූරා ගන්න එපා. මේ රට සත්ව ගොවිපලක් කරලා කොටු කරලා මුතුව වහලා යතුරු විස් කරන්න අපිට එපා. ජාත්‍යන්තර වශයෙන් Commonwealth Lawyers, French Bar Association, CPL, CLA Presidents and Chief Jeru, United Nations Colombo Office and Law Asia මේ ජාත්‍යන්තර. ඒගොල්ලෝ සුබුල් පක්ෂේ. අද මේ කරන්ට අදන ඉස්ලාම වැඩි කිරීම ඍජුවම පැහැදිලිවම අභියෝගයකට අවමානයකට පත් කරනවා. වෙන කියන්නේ සුබුල් විපක්ෂයක් නෙවෙයි මෙතන වාඩිලායි. ඔබෙන් කී දෙනෙක් කියවා තිබෙනවද දන්නේ නැහැ. ජෝර්ජ් වෙලස්වැල් කියන බ්‍රිතාන්‍ය කතුවරයාගේ The Animal Farm කියන නවකතාව. මම හිතන්නේ මහාචාර්යතුමා කියලා තියෙනවා ඇති පරිණාමයෙන්ම වෛද්‍යතුමා කියලා තියෙනවා ඇති. මේ දෙපළ කළ කතාවෙන් මම හිතාගෙන මගේ මනසට ආවේ එන්නේ මේ Animal Farm කෘතිය පිළිබඳව තිබුණු සාරාංශය. ඌරු කොටුවක් පාලනය වෙන මොහොතකදී ඒ ඌරන් හිතනවා Taman දරදඬු පාලනයක ඉන්නවයි කියලා. මම දන්නේ නැහැ ඒ ඌරන් කිව්වද කියලා අවුරුදු 71ක සාපයක් තියෙනවා මේකෙන් බේරෙන්න ඕනේ කියලා. කෙසේ හෝ ඒ සත්තු ගොවිපළ පාලනය කිරීමේ අයිතිය සත්තුන්ට ලැබෙනවා. කතාවේ අවසානය නම් තිබුණාට වඩා භයානක පාලනයක්කින් තමයි මේ සත්ව ගොවිපළ ඉවර වෙන්නේ. මේ මම කියන කතාවක් නෙමෙයි. දැනට මිලියන 20 ගානකට වඩා වැඩියෙන් විකිණලා තියෙන The Animal Farm නවකතාව කියවන්න. මම හිතන්නේ ඒක හොඳයි. මම හිතේ කියන්නේ ඇයි ශ්‍රී ලංකාවේ මේ මොහොත තුල සයිබර් සත්ව ගොවිපලක් සිදු වෙන බව මට සැකයක් තිබෙනවා. මන්දයත් මහාචාර්යතුමා අද කියපු කතාව, ගිය සතියේ අපි කියපු කතාව, ඊට කලින් සතියේ සිම්බාබ්වේ ගැන මම ඉතා පැහැදිලිව කියපු කතා සියල්ලන්ටම දහස් ගණනින් ආහාදාන හමුදාවක් බිහි වෙලා ඉන්නේ. මේ අපි කියන කතා නෙමෙයි මේවා. ලෝකයේ සත්‍ය ඉදිරියේදී කතා කරපුවම ඒ සත්‍යයට විරුද්ධව ලෝ ඒෂියා එකට මේකට විරුද්ධයි. ඒතර කොමන්වෙල්ත් මේකට විරුද්ධයි. කියලා කියද්දී ඒවට කොහොමද සිහිබුද්ධියෙන් ඉන්න පිරිසක් ආහාදාන්නේ? මා හිතනවා සිදු වෙන්නේ ආණ්ඩුව විවේචනය කරනවායි කියන වචන ඇල්ගොරිතම් වලින් හොයාගෙන ඔටෝමේටඩ් සත්ත්ව පාලනයක් සත්ත්ව ගොවිපළක් තියෙනවා ඇති ඔහේ ටයිප් කරගෙන යන. මෙන්න මේක භයානක තත්ත්වයක්. දොස්තර රාජ්‍ය අමාත්‍යවරයා කලින් කී පරිදිම අපි කොතනටද යන්නේ කියන එක. ඊළඟට අපිට කියනවා අපි සුන්බුන් විපක්ෂය කියලා. සුන්බුන් විපක්ෂයේ වැඩ නැති උන් කතා කරනවා. කරුණාකරලා මේ සියලු දෙනාටම අපිට පිළිතුරු දෙන්න බෑ. ඒ නිසා මේක පිළිතුරක් හැට දෙන්නේ අපි. සුන්බුන් විපක්ෂයක් නෙවෙයි මෙතන වාඩිලා ඉන්නේ. මා දකුණුපස වාඩිලා ඉන්නේ නීතිය පිළිබඳව ආසියාවේ ඉන්න පුළුවන් විශාරදයෙක්. ඔහු මේ රටේ දරන්නට පුළුවන් සුවිශේෂ ඇමතිකම්. විදේශ අමාත්‍යාංශ අමාත්‍යාචාර්ය ජීල් පෙරිස් විදේශ අමාත්‍යාංශයේද මුදල් අමාත්‍යාංශයේද නීති අමාත්‍යාංශයේද උසස් පෙළ උසස් අධ්‍යාපනයේද කියන සියලු සුවිශේෂ අමාත්‍යාංශ කරපු කෙනෙක්. ඊට අමතරව ඔහු දේශපාලනයට එන්න කලින් රෝඩ්ස් කොල කෙනෙක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්‍රයිස්ට් කොලෙජ් එකේ පළවෙනි PhD එකත් ඒ ගමන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවනි ආචාර්ය පදවිය ලබාගෙන ලාබාලම නීති මහාචාර්ය වෙච්ච කෙනෙක් මේ වාඩිලා ඉන්නේ. ඔය සුන්බුන් කියන කතා කියන අයට මම දන්නේ කවුද ඒවා කියන්නේ කියලා. කරුණාකර මෑත අතීතේවත් වල දාන්න එපා. ගරු කරන්න. මොකද මේ කට්ටිය තමයි කිව්වේ. වයසට ගියේ එවුන් අපි ගරු කරන්නේ නැහැ කියලා මට මතකයි මේ එක්තරා නිලියක්. නැකිටලා කිව්වා නාකිය වුණ නිසා තමයි මේ රටේ ප්‍රශ්නේ කියලා. මම දන්නේ නැහැ එතුමිය තාත්තාට මොකද කරන්නේ කියලා. තාත්තායි කොණ්ඩේ සුදු වෙද්දී. එතුමියගේ අම්මා ඇයගේ ස්වාමි පුරුෂයායි කොණ්ඩේ සුදු වෙද්දී මොකද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි එහෙම පැත්තකින් තියෙමු. ඒ නිසා අපි කියන්නේ සාකච්ඡාවට එමු. මෙතන නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා. මෙතන දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන අපි බුද්ධිමත්ව සාකච්ඡා කරමු. ඒ සාකච්ඡාව මෙහි වියුත්තේ ඔබ වැනි බුද්ධිමත් මාධ්‍යකරුවන් යයි අපි විශ්වාස කරන නිසා තමයි අපි ඔබට ආරාධනය කරන්නේ. ඔබට අපි කාලේ ඔබ එනතුරු අදත් ප්‍රේමනාත් දොළවත්ත සහෝදරයාට උසාවියට යන්න තියෙනවා. යුනුස් සහෝදරයාගේ බිස්නස් කටයුතු තියෙනවා. ඒත් අපි ඔබ එනතුරු බලන් ඉන්නවා. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කිරීමේ මූලික ලක්ෂණය විය යුත්තේ මාධ්‍යකරණයට දෙන ගරුත්වයයි. අපිට ඕන දෙයට ලියන මාධ්‍ය නෙමෙයි. මාධ්‍ය ආයතනයට ඕන කරන දෙයට ලියන මාධ්‍ය නෙමෙයි. ජනතාව සමග ප්‍රජාතන්ත්‍රවාදී රූපරාමයකට සාකච්ඡාවකට සජ්ජායනයකට සංවාදයකට යන්න පුළුවන් මාධ්‍යකරණයක් සඳහා අපි ඔබට ගරු කරනවා. ඒ නිසා ඒක රැකගන්නයි කියලා අපි තාත්ම මා අමතුරයා ගැන කිව්වේ නැහැ. ඔව් WHO චාමන්න උනා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මේ ආවට ගියාට සුන්බුන් කියලා කියන කතාව වැරදි. ඒ නිසා ගොඩක් දේවල් තියෙනවා කියන්න කාලෙන් කෙටි කියලා මට කියා තිබෙනවා. මා අද කියන්නට ලෑස්ති වුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානම වුණු එක්තරා ප්‍රතිපත්තියක් තමයි ලැට්මියා හවුස් ප්‍රින්සිපල් කියන එක. මහාචාර්යතුමා අපේ රට වෙනුවෙන් 3 වතාවක්ම කොමන්වෙල්ත් කොන්ෆරන්ස් එකට ගියා චෝගම් වලට ගිහින් තිබෙනවා. ලංකාවට චෝගම් ගේන්න කියලා යෝජනාව සම්මත කළේ මෙතුමා චෝගම් වල ඉඳන්දී. මේ ලැට්මියා හවුස් ප්‍රින්සිපල් එකෙන් කියන්නේ මොකද්ද? පැහැදිලිවම විධායකය, ව්‍යවස්ථාදායකය හා නීතිය ආධිපත්‍ය දකින උසාවිය කොටස් 3කින් වෙන් කර තබා ගැනීමම පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික වූ ප්‍රතිපත්තියක් හැටියට 1998 සම්මත වී දිගින් හැම අවුරුද්දේම මෙය ප්‍රතිස්ථාපනය වෙමින් ගෝවා ඩික්ලරේෂන් දක්වා ඇවිත් තිබෙන මේ නීතිය හමුවේ අද මේ කරන්නට අදන විශ්‍රාම වයස් වැඩි කිරීම ඍජුවම පැහැදිලිවම අභියෝගයට හා අවමානයට පත් කරනවා වෙන තීරණයක් වෙනවා. ඒ නිසා රජයෙන් අපි ඉල්ලා සිටිනවා. මම කියන්න උත්සාහ ගත්ත බොහෝ දේවල් තිබෙනවා. ඊළඟට කිව්වා මේක හදිස්සියේ ආපු එකක් කියලා. මේ සුන්බුන් විපක්ෂය විසින් නිකන් උපකල්පනය කරමින් ආපු එකක් කියලා. නෑ එසේ නෙවෙයි. මාර්තු මාසයේ 30 වෙනිදා සිට එකිනෙකට අවශ්‍ය නම් මම ලියාගෙන තියෙනවා මේක. ඔබට දෙන්න පුළුවන් මේක. මාර්තු මාසයේ 30 වෙනිදා සිට දෙවෙනිදා වෙනකල් අගෝස්තු දෙවෙනිදා වෙනකල් මෙහෙම කාලචක්‍රානුව මේ විරුද්ධය මතු වුණා. ඒ ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් Commonwealth Lawyers, French Bar Association, CLA President and Steve Theroux, United Nations Colombo Office and Law Asia මේ ජාත්‍යන්තර කටයුතු. ඒගොල්ලෝ සුන්බුන් විපක්ෂයද? ඒගොල්ලන්ට ආහාර දාන්න පුළුවන්. දැන් ඔබතුමාලා වාහන පදින අයනේ. ට්‍රැෆික් ඔෆෙන්ස් එකකට හවු වුණාම නීතිපති ඉදිරියට කියලා ආහාර දාන්න පුළුවන්ද? ඒක නීති තර්කයක් නෙමෙයි ආහාර දාන එක. ඒක දේශපාලන තර්කයක් නෙමෙයි. එනිසා අපි තාම ඕනෑකමින් මා මිත්‍ර අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකත් එක්ක අපිට ආරාවක් නැහැ. අපිට තිබෙන්නේ ඔහු පිළිබඳව තවමත් යම්මෝ විදියක බුද්ධිය මෙහෙමන දේශපාලඥයෙක් හැටියට බලාපොරොත්තුවක් තියෙනවා මම පෞද්ගලිකව. ඒ නිසා මේ ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ රට ආරාජික නොකරන්න. මේ රටේ පුරවැසියාගේ අයිතිය සූරා ගන්න එපා. මේ රට සත්ව ගොවිපලක් කරලා කොටුව වහලා යතුරු විස කරන තත්ත්වයටපත් වෙන්න එපා. මන්දයත් අමතිවරයා කී පරිදි රාජ්‍ය සනාථ අමතිවරයා කී පරිදි ආසියාවේම දීර්ඝකාලීන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු රටක එසේ කිරීමට උත්සාහ ගැනීම සිදු වෙන්නේ කෙලවර වෙන්නේ භයානක අති භයානක මනුෂ්‍ය ඝාතනයකින් සහ දේශපාලන විනාශයකින් බව ඉතිහාසය අපට කියා තිබෙන නිසා.